සුරංග කවදාවත් කියන දේ අහන කෙනෙක් නෙවෙයි. කොච්චර හොඳ චිත්‍රපට බැලුවත් සුරංග කැමති වෙන්නේම අර හින්දි ඇක්ෂන් එහෙම චිත්‍රපටි වලට. කොච්චර හැදුවත් ඕක තමයි විදිහ. ප්‍රවීන් කියන දේ අහන්නෙම නැහැ. ඕන දෙයක් අහලා ප්‍රවීන් කරන් ප්‍රවීන්ට හිතෙන දේ. දැන් ඔය දෙන්න එකතු වුණාම ඉතින් ඔය කියන දේ අහන්න දෙන්න එකතු වුණාම කොහොමද? හරිම මුරණ්ඩුයි. හරිම මුරණ්ඩු වැඩක් තිබුණේ. හැබැයි සිනමා පටේ දැක්කට පස්සේ මම තේරුම් ගත්ත දේ තමයි සරඩ්ඩියල්විස්ලා ඩිල්මන් ජයරත්නලා මුණ දීපු නැති සමාජයකට බිහි වෙච්ච මේ දෙන්න ඒ සමාජය තුල බිලි වෙන හැටි. ඒ දෙන්නම බිහි වෙන්නේ හයියෙන් යන වේගයෙන් යන සංකීර්ණ සමාජයකට මේ සමාජ ජංජාල සියල්ලම තියෙන. මොහන්ලා වගේ කට්ටිය ඉන්නවා විදර්ශනලා ඉන්නවා. Facebook තියෙනවා ඒව හරහා ලියනවා හැරෙන්න බෑ. හොඳ කියන 10ක් ඉන්නකොට නරක කියන 100ක් ඉන්න ලෝකෙක තමයි මේගොල්ලෝ බිහි වෙන්නේ. සුරංග බිහි වෙන්නේ ඒකටමයි. ඒ බිහිවීමම තමයි මේ චිත්‍රපටයේ තියෙන මොහන් කියන කතන්දරේ එන්නේ. ඇයි මේ සමාජයට අහිමි වෙච්ච දෙයක් තියෙනවා. ඒ පළවෙනි එක ප්‍රේමය. දෙවෙනි එක ඉවසීම. මේ තියෙන ප්ලොට්ස් දෙක තමයි මේකේ ට්විස්ට් එක වෙන්නේ. මේ room 106 කියලා මේ සමාජ ජංජාල විසින් විනාශ කරන ලෝකික එන ට්විස්ට් එක තමයි ඉවසීමයි ප්‍රේමයයි. දැන් ඩිස්නිගේ රෝල් එක ඉල්ලන්නේ ප්‍රේමය. අප්පච්චි කියලා හරි මැනික කියලා හරි ඉල්ලන්නේ ප්‍රේමය. ලංකාවේ මේ අපේ තත්කාලීන සමාජයේ නැත්තෙම ප්‍රේමයනේ. ප්‍රේමය කියලා තියෙන වෙන මොකක් හරි එකක්. ඒත් අපි ඒක ප්‍රේමය කියලා රැවටෙනවා. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකටම කලන ඉවසීම තියෙන තැනේදී තිබුණා නම් චිත්‍රපටය වෙනස් වෙනවනේ. ඇත්ත කතන්දරයක වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ චිත්‍රපටයට වෙන්නේ ඒකම. මේ තියෙන සමාජ ජාලයේ ඇතුළෙම තමයි මේ චිත්‍රපටය දුවන්නේ. දින 50ක් සාර්ථක වෙන්නේ. මේ විවේචනයේ ඉන්නේ ඒක ඇතුළෙමයි. ඉතින් මේ ඉවසීමයි ප්‍රේමය ගැන කතා කරපු මේ ජෙනරේෂන් එකේ ඉදිරිය ඊටාම හොඳ වෙනවා. මොකද දැන් සුරංග ඉන්නේ හරිම ට්‍රැක් එකේ නිරාර කිව්ව එකම. දැන් තමයි ට්‍රැක් එකේ ඉන්නේ. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ සිනමාවේ ඉදිරි ගමනක් මේ දෙන්න යන්නේ කොහොමද කියන එක. මම අතිශයින් විශ්වාස කරනවා ඒගොල්ලන්ගේ සහෝදරයෙක් විදිහට ඉදිරි සිනමා පටය ඊටාම හොඳ කලාත්මක චිත්‍රපටයක් වෙනවා. හැබැයි ඒක ඇතුලේ වේගවත් සිද්ධිවල හිමින් කැමරාවක් තියෙයි. වේගවත් දර්ශන තලවල සංසුන් අධ්‍යක්ෂකවරයෙක් ඉඳී. ඒ සිනමා පටය දවසේදී මම මේ වගේම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මම හිටියොත්. Room number 106. Divina Pura.